නිලි රැජින ඇයයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රේල් 30 වන දින කැලණියේදී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි. සිංහල සිනමාවේ නිලි රැජින යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි. දශක කිහිපයක් දෙවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයේ. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිලිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන් පසු 1980 දී හිඟන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපටිවල විශිෂ්ට රංගනය හේතුවෙන් ඇය සරසවි හොඳම නිලිය සම්මානය කිහිප විටක් දිනා ගත්තා. 2010 දී ඇය ආසියාව තුළ මෙතෙක් බිහි දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනාගෙන් එක් අයෙක් බව ඇමරිකානු CNN රූපවාහිනිය විසින් නම් කරනු ලැබුණා. ඉතින් ලාංකීය සිනමාවේ නිලි රැජිනිය මාලනී ෆොන්සේකා ඔබතුමියට නිවන් සුව පතමු. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ පහතින් කමෙන්ට් කරන්න. පොඩ්කාස්ට් මිනිස් අපේ YouTube channel එකට තාමත් ඔයා subscribe කරලා නැත්නම් පහතින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඊට හැබැයි තියෙන bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. මේ වටිනා වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙනවා.